මේ වසරේදී මගේ හෘදයාංගම ස්තුතිය පුද කර සිටිනවා. මේ මොහොතේ ප්‍රථමයෙන්ම චාරිත්‍රාක් පූර්ව මංගල ප්‍රාණ පීඩිත දැල්වීම සමගම දැන්වන්නේ ප්‍රධාන දීපිකාවට පෙරණ සම්මානය අවුට්ටන්න පිළිගැනීමේ වාරයේ සිදුවීමේ අපසර ප්‍රාදේශ සභාව නියෝජනය කරමින් අපේ කෙරෙන මහත්මයා तेलंगाना मध्य महाविद्यालय नियोजन करमिन एवं महात्मा सप्पाणी अभितर हटियद अदीन तमिस्कुन्ना माता उनाइतने उंगे वडिना काले मिरप्पु करगिन मे सुंदरत्व उदाहरणवद फैमिली मापि अनिवार्य मागे गायको लेसिनम सौद विरोधनी मे मोहते क्या महात्मा गौरव आराधना करना में स्थान पे भी अक्सर करना है ये वाली वाले एक महात्मा आराधना करना में प्रधान पीठिका भी अक्सर करना है ये एक दर्शन समय उभे दकिने ने मोदे एरिक महात्मा कामो करिले है माता आराधना करवा बुलाई मैं अतर बदल हलाम तक पुरोरे पुरोरे देखले करनी कमी आपे चंद्र महात्मा सजी पहदी सिग्नो महिना दो ඔබ ඇත්තටම ඔබට මේ සූර්යඥානය මේ සුන්දරත්වය දකිනකොට ඔබට මොන වගේ දෙයක්ද හැඟෙන්නේ? ඇත්තටම ඇලෙක්සයි මට මානව සතුටක් දැනෙනවා. මේ ගැමි කොහොමද ඒකට කියන්නේ මට තේරෙන්නේ නැහැ මම නිකන් එක්සයිට් එකයි. මේ මාන වයිටම් එක ඉතින් මම දන්නේ මේ හරි ලස්සනට වෙලා යනවා. හැමෝම දරුවෝ කැපිලින් ඉන්නවා. ඒක තමයි අපිට ඕන නේදයි. ඇත්තටම ඔබේ සතුට තමයි අපේ සතුට. එසේ නම් සම්බන්ධ හිතවලුනේ एक महात्मा महादेव का आराधना करना में पिलिगणीमे हौदन्ने मोहदे प्रधान पीठिकाव नियोजने भूमिन गिरिक महात्मा तेंचुर मध्य महाविद्यालय सेवेकर गिरिक महात्मा निसो हौदाय पक्कने जब हुदे मनमाला इंद्रियन महादेव सुजीव महात्मा मायने बहुत सुंदरता कैटेगरी वेलली અને સાંસ્કૃતિક યાની અપાતર લગીને સૂર્ય ઉડાને યાની મેવસને રસවත් කරන්නද පැමිණි ඔබ හැම සියලු දෙනාට ස්තුති වන්දන ප්‍රථමයෙන් සංගීත තොට්ටිකාරකය ආරම්භ කරනකොට සංගීත මණ්ඩලයේ තීරණය කර තිබෙනවා මම සංගීත තොට්ටිකාරකය සඳහා සහභාගී වන ක්‍රීඩකයෙක් හැකියක්මනේ මේ ස්ථානයේ ප්‍රධාන පීඨිකාවට පැමිණි ලෙස මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අපි මේ සංගීතයේ सिंधु नगरों समुद्र तोड़ने से कुछ के नाम अनिवार्य वाशिंग में स्थान है युवती इन सालों से मदना तीन दानो कारण कारण दूसरे कारण बड़े बड़े से नहीं प्रमाणी वापस करने ला सुनो इसे सब तरह के हकीकत में में स्थान में प्राप्त करने सियों जनाब बुतोले हम उद्योग संतोष හදවතේ සතුටක් කුඩා දරුවන් හැමදාම බලාපොරොත්තු වෙන සුන්දරත්වය අපිට ලබා දුන්නට හැකියි පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා. මේ මොහොතේ අපේ ආරාධනා අමුත්තන් ඒ වගේම අපේ හැමදාම අපිට ලැබෙන අපේ කරු මහත්මයාට මා ආරාධනා කරනවා කරු මහත්මයාට මේ සඳහා සහභාගී වන්න ඔබට පුළුවන් කරු මහත්මයාට සහභාගී වෙන්න. वाद वेद में सह तरगत में युक्त तरगलिस තමයි අපි නිර්මාණය කරන්නේ එකම තරගයක්වත් අපි පොන්දේසි විරහිතව සෑම තරගයක්ම විවෘත තරග ඒ නිසා අපට පුළුවන් කැමැති කෙනෙකුට මේ සංගීත කුපිකාරයේ සඳහා සහභාගී වන්න. ඔය එන්න මේ ඔය सुमात्मा पहले संगीत सिंधु वादे वरवाद समझो और तत्वीय हिस्से
කොපිය තිබුණ කෙනා අනිවාර්ය වශයෙන්ම වස්තන සිදුනවා. ඒක මිනිස්සුන්ගේ දෙපළක් තමයි තීරණය දෙන්නේ මහතේනි. ඒ මිනිස්සුන්ගේ තීරණය කරලා තුමක්ද සිදු කළ යුත්තේ යනවද? එසේනම් අපි වාදනයේ මෙව වාදනය සමග ඔබට ඒක අවබෝධ අවසරයි. ඉස්සුයි. Bersama berkopi dari orang yang berhubung lahir kopi yang maruan apa berasal kopi yang bisa dibuat ani warna masih ada pada karya yang dilakukan dari sini. Ini keluar dari ini kopi yang dilakukan dulu. Ada ada ani warna yang dilakukan dari sini. Dan berhubung karya kami yang lahir kopi hari dalam kopi hari dalam. Bilisuruan dapat dirinya, bilisuruan ada barai dirinya. Sadar paksa isi berjaya, sadar tidak ada POD tak ingin buat doa. पुलिया अपने नियोजन कर्मी अपने आदरणीय चमिला महत्य तरगे निवत्तुना मोइदने ऐदर तरगे निवत्तु सिगिना नंबरू
සිදුවේ විද ඔබක් සිදුවේ විද මේ මොහොතේ බලමු තරගේ තීව්‍ර ස්වභාවය එන්න වැඩි වෙනවා ක්‍රීඩකයන් ආදරේ සාදරයෙන් දාන්න හරියට. අන්නේ ඉදිරියේ සමග තමයි මේ තරගේ අත්තරවලදී සුවිශේෂ සෙනරි තරගේ ඉවත්වනවා මයිදනේ පියා මව දියණියගේ තරගේ සමුදාන්න සිදු වෙනවා මයිදනේ දැන් මේ අවස්ථාවේදී අපේ ඉදිරියේ මයිදනේ යෝල සමග පුතණුවේ ඉදිරියේ ස්ක්‍රීනින් ඉදිරියේ දැන් තරගේ තරගවන්නේ මේ තිදෙනාගේ කාට ජාත්‍රානේ හිමි වේද අපි බලමු රයිට් හොඳයි කොප්පිය හරියට දාන්න කොප්පිය හරියට දාන්න කොප්පියට හරියට ඔළුවට ගොඩනගලා තරගයක් කරනවා බොහොම සුන්දර තරගයක් බොහොම විනෝදාස්වාදයේ පිළි තරගයක් තමයි දැන් කරන්නේ අවසාන මොහොත ජයග්‍රහණය කාට හිමි වේවිද යන්න හිතා ගන්නවත් බෑ ඒ තරම් තරගයක් නෙවෙයි හරියට කියනවා තොප්පිය හරියට දාන්න ඕන තොප්පිය හරියට ප්‍රවඩ තරගය ඉවත් කරනවා තරගය ක්‍රීඩකයන් ඉදිරියට එක්කදලා ජයග්‍රහණය අවුරුද්ද මේ මොහොතේදී අපි නදී මාර්ගය තරගයේ ඉවත් කරන මේ වසරේ තමිල් මහත්මයා සමග ටෙනුර මයිදනේ සහෝදර පියවුරු සම්මේලනය අපි බලමු ක්‍රීඩකයන් දෙදෙනාගේ ජයග්‍රහණය දාන පිළිවෙල ජීව තරගයේ තීන ස්වභාවය එන්නේ බැරි වෙන ආකාරය තමයි දකින්නේ අවසානයේ ජයග්‍රහණය කවුරු හිමි කරගන්නද අපි බලමු බොහොම විනෝදාස්වාදයේ තරගයක් සුළු මාදගේ ක්‍රීඩකයෙක් පරාජය වෙනවා තව කෙනෙකුට ජයග්‍රහණය වෙනවා මිනිසුන් මදුල්ලා බොහොම විමසිල්ලෙන් නර්තනය කරන ආකාරයක් තමයි අපි දකින්නේ මම මිනිසුන් වන්නේ අපේ තමයි අවසාන තීරණය ඔවුන්ගේ තීරණයට ඔබට අවනත වෙන්න සිදු වෙනවා අනිවාර්ය වශයෙන් මේ තීරණය බොහොම සාධාරණ තීරණයක් මිනිසුන් මදුල් දෙපළගේ තීරණය තමයි අවසාන තීරණය අපි බලමු මොකද වෙන්නේ කියලා බොහොම තීව්‍ර තරගය හරියට රොක්කේ දාන්න ඩාන්ස් කරන ගමන් තමයි මේ රොක්කේ දාන්න ඕන තොප්පිය හරියට සංවිධායක මණ්ඩලය යලිත් අවස්ථාවක් ලබා දෙන්න කියලා සිටිනවා අවසාන වාරය තමයි දැන් තරගවදින්නේ ඔබ බලමු සියලු තරගයේ සියලු ස්වභාවය එන්න පවතින මොහොතම මේ ක්‍රීඩකයන් දෙපළ කාට මේ කිරුළ හිමි කරගනිවිද අපි බලමු ජයග්‍රහණය කෙසේ වුවත් අනිවාර්ය වශයෙන්ම ජය පරාජය බොහොම සන්තෝෂයෙන් දරාගත යුතුයි එසේනම් සමුද හිතවතුනි මේ ශූන්‍ය උදානේ සමග ගමනාගමන මණ්ඩලය ජයග්‍රහණය කරනවා මම හිතන්නේ බොහොම සුන්දරත්වය මම හිතන්නේ මිනිසුරු මඩුල්වල බොහොම අමාරු කාර්යභාරයක් මම හිතනවා ඔවුන් බොහොම හොඳින් විනිශ්චය කරා ඒ වගේම සාධාරණ තීරණ පිළිබඳව අපි ඔවුන්ට ස්තුතිවන්ත වෙන්න ඕන එසේනම් හිතවතුනි ඉන්පසුව හොඳම හිනාවට හිමිතාගය මේක ඉතාමත්ම අමාරු කාර්යභාර තරගයක් ක්‍රීඩකයන් බොහෝ පිරිසක් මේ තරගය සඳහා සහභාගී වෙනවා. ඉතින් මම හිතන්නේ මේ හොඳම හිනාවට හිමි තරගය විනිශ්චය දෙන්නේ මේ මිනිසුන්වත්. ඔවුන්ට දැනෙන්න ඔබට හිනාවන්න බොරුවට හිනා වෙන්න බෑ. හදවතින් ඇතුලෙන් පපුවෙන් හිනා වෙන්න. එසේනම් මෙන්න තෑග්ග ප්‍රථමයෙන්ම සංගීත තොප්පි තරගය සඳහා සහභාගී වුණු චමිත මහත්මයාට මේ මොහොතේදී මේ රුපියල් 500ක මුදල් දාගේ ලබා දීලා මම කෙරටි මහත්මයාට ආරාධනා කරනවා කෙරටි මහත්මයාගේ සුරදෙන් රුපියල් 500ක සුපිරි
දාගය සමිතිවත්මාන ලබා දෙනවා ස්තුතියි කොහොම සන්තෝෂයි ඇත්තටම අපි හදවතින් මුදුව මේ අගය කරන්න ඕන අපේ දානපති කෙනඩි මහත්මයා සැදී පැහැදිලි සිටිනවා මේ කාර්යභාරය සියලු භාර අනිවාර්ය වශයෙන්ම අපි සියලුම දෙනා එකතු වෙලා අපේ කෙනඩි මහත්මයාට අපූර්ව සන්නාදයක් ලබා දෙනවා මේ දායකත්වය පිළිබඳව එරිපාත්මා මම හිතන්නේ ඔබට මොනවා හරි කියන්න නැති ඔබ රාජ්‍ය සේවකයෙක් ඔබ දැනුගත් පුද්ගලෙක් මම හිතන්නේ ඔබ මොනවා හරි දෙයක් මේ වෙනුවෙන් කතා කළොත් මම හිතන්නේ ඒක අපිට ලොකු සාහනයක් මම වැඩේ කරගෙන යමු ඉස්සරහට අපි විනෝද වෙනවා ඔබ ටිකක් එක්ක අපි හැමෝම විනෝද වෙනවා වැඩේ ලස්සනයි ඉදිරියට ඊළඟ දඬුවාරයට යමු තවත් විනෝද වෙන්න පුළුවන් අපිට ඒ වගේම හෙට දවසේ අපරස් ප්‍රාදේශ සභාව නියෝජනය කරමින් මගේ සහෝදරයා නොබෝ දිනකින් ප්‍රාදේශ සභාවේ ගතිවර්ධනය සඳහා සහභාගී වෙනවා උන් දැක බලා ගන්න පුළුවන් කෙනඩි පවුලෙන් අපරස් ප්‍රාදේශ සභාව නියෝජනය කරන මගේ සහෝදරයාට प्रार्थना करूं एक्शन जातीय पक्ष नियोजन करමින් මගේ සහෝදරයා තරගවා දෙනවා නොබෝ දිනකින් අපරස ප්‍රාදේශ සභාවට එතුමන් දැන් මේ ස්ථානයේ කාර්ය බහුලත්වය ලබාගෙන මේ ස්ථානයේ පැමිණීම පිළිබඳව අපි අනිවාර්යයෙන්ම අගය කරන්න ඕන අපි ඔබතුමන් සමග පොඩ්ඩක් ගොඩනගන්න කැමති කෙල්මත්මා ඔබේ කාර්ය බහුලත්වය සමග මේ සූර්ය උදෑය සඳහා ඔබ පැමිණී තිබෙනවා මම හිතන්නේ ඉතාමත්ම අපි අගය කරනවා මේ සියලුම දෙනා විමසිල්ලෙන් බලා සිටිනවා හෙට දවසේ ඔබේ ජයග්‍රහණය වගේම මේ සූර්ය උදානේ මේ නිර්මාණය සඳහා ඔබගේ දායකත්වය පිළිබඳව ඇත්තටම ඔබට මේ මොහොතේ දැනෙන හැඟීම මතකඩ වචනෙන් මොකද විග්‍රහ කරන්න මම හිතන්නේ එය ඉතාමත්ම අපිට හදවතට දැනෙන මාකාර සුන්දරකම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා මේ ෆැමිලි එකේ අවුරුද්දේ සහභාගී වීම සම්බන්ධව ඒ වගේම මගේ සහෝදරයට මම ස්තුතිවන්ත වෙනවා මගේ ගැන අගය කිරීම සම්බන්ධව අපි වැඩේ කරගෙන යමු නියමයි මේ ශනික අවුරුදු උත්සවය වැඩේ හොඳට වෙනවා ඒ වගේම මම එකතු කරගන්න කැමතියි මේ අපේ මාප්ප මොනවද කරගෙන අපි ඒ වගේම මගේ සහෝදරයා කුලියාපිටිය මාදම්පේ පොරවරේ නියෝජනය කරමින් වෙළඳ ව්‍යාපාරික අපිට පූර්ණ අනුග්‍රහය පූර්ණ දායකත්වය ලබා දෙන අපේ කෙනඩි මහත්මයා මොනවා හරි දෙයක් අප සමග දොඩුමල වන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. මම හිතනවා ඔබගේ මුවකින් පොඩි වචන කීයක් අපි අහන්න අපේ පොඩි ප්‍රචාරයක් දෙනවා මේකයි. මොවකින් කියන්න බෑ කටින් කියන්න පුළුවන්. මොවකින් සිනාසුනාට කටින් තමයි සිනාස එන්න ඕන දත් ටික පෙන්නන්න ඕන. hina වෙනකොට දත් මැදින් ඉන්න කට්ටියට hina වෙන්න බෑ. ඒ වගේ ඇත්තටම මගේ සහෝදරයා අපේ අයියට වැඩිය ලොකු මේකක් තිබ්බේ මගේ සහෝදරයා මේක බඩවල වගේ කඩාගෙන අපි දෙන්නේ එකට ගිහින් දැක්ක එකට ඉඳලා යවුවා ඒක වාරය විදියට කියන්න ඕන මේක මේ මගේ සහෝදරයෙක් දෙන්න එකට අය ආදරේ ඔක්කොම සේවය දේලා කරනවා කඩාගෙන ලුණු මිනිස්සුයි බතුන් කාලා රොටි කඩාගෙන එකට කාලා පොඩි කාලේ හිටගෙන මම ගෙවුවේ ඇත්තටම සතුටුයි එයා ඉන්න තැන මම ඉන්න තැන ඒකයි ජීවිතය කියන්නේ අපි හිතන්න කිව්වම අපි ඇවිල්ලා තියෙන්නේ මෙයාගේ ඡන්ද වෙනුවෙන් අන්නේ වාස්ත්‍රේ ජයග්‍රහණය අපි අවුරුදු මේ පටන් ගත්ත නෙවෙයි මම මෙයාගේ වයිෆ් ෂර්ට් එක දාගෙන එන්න කියලා කිව්වා කතා කරද්දි පොඩි බල්ලි ඔලුව විතරක් වයිෆ් ළමයි දෙන්නයි අරන් එන්න කියලා ඒ කිව්වට ඔය ටික කට් කරලා දාන්න හරි
ඉස්සරේ ගියන මහත්මාවන්ගේ හදවතින් ඔහුගේ මුවගෙන් නැගුණු ස්වරය තමයි ඔහු හැමදාමත් අපිට ලබන්නේ අපිට සමදී ලාල් විද්‍යාලය ඔහුගේ මගේ ගෞරවනීය හදපිරි ස්තුතිය මම මේ මොහොතේ පුදුම සිල්මින් ලහි සූදානම් වෙනවා තා සුළු මොහොතකින් විකට නුතරගේ බොහොම රසාස්වාදනීය ලෙස ඔබට ඉදිරිපත් කරන අය වගේම කැමරා ශිල්පී අපේ ජගත් මහත්මයා කුලිය අපේ නගරේ නියෝජනය කරමින් ඔතුමත් පැමිණ තිබෙනවා අපි වෙනම ආත්මයක් තමයි මේ ඉදාට වඩා වෙනස් විදියක මාධ්‍යයෙන් තමයි මේ සුන්දර සූර්ය උදානය කියන අරුතක් කරන්නේ එසේම සෞද හිතුනේ දෙවන තරගය හොඳම හිනාව තමයි දැන් ඉදිරිපත් කරන්න අපි සජී පැන් සිටින්නේ හොඳම හිනාව සඳහා සහභාගී ක්‍රීඩකයන් ප්‍රථම ක්‍රීඩකයෙක් මයිදානේ ශ්‍රේෂ්ඨාවෙන් පැමිණෙන ලෙස මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා මේ මොහොතේ චමින්ද මහත්මයා මට ප්‍රේක්ෂකයන්ගේ විශේෂය චන්දර මහත්මයා දැන් තුනියා පිටේ ආදරේ ඉස්සරහට තියෙනවා ඊට ඉස්සරහ කවදී චන්දර මහත්මයා ඊට පෙර මෙම තරග සඳහා සහභාගී වෙලා ජයග්‍රහණය කරන දිනවල නැත්නම් ඔබගේ ජීවිතයේ ප්‍රථම තරගයද ඔබ ඇත්තටම ඔබට ඇත්තටම මම කැමතියි ඔබගේ යමක් ඔබ මේ අවස්ථාවේදී පවසනවනම් ඒ ඇත්තටම ප්‍රේක්ෂකයන්ට බලාපොරොත්තු වෙනවා. ඇත්තම කියනවා ඇලෙක්සයි මේ ඇලෙක්ස් කෙනෙඩි මගේ ආදරණීය මිත්‍රයා මම ඉන්දියාවේදී මේ වගේ එක තරගයක් ජයග්‍රහණය කරලා තියෙනවා. ඊට අමතරව ලංකාවේම සහභාගී වෙලා නැහැ. ඔව් දැන් මෙන්න හොඳම හිනාව චන්දන මහත්මයාගේ හොඳම හිනාව දැන් ඔබ බලන්න අයියේ මට අල්ලන්නේ බා. මයික් එකෙන් දෙන්නන්නේ. ඉන්නේ අයි. ඔන්න මිනිස්සු මඩුල්ල ඔබ සමගයි ඔබ තමයි මේ නියෝජනය සඳහා දායකත්වයේ සපයන්නේ. ඉතින් දැන් චන්දන මහත්මයා වේදිකාවෙන් සමුගන්නවා සමගම ඊළඟට කවුරුද මේ තරගයේ සඳහා සහභාගී ක්‍රීඩකයෙක් ස්වේච්ඡාවෙන් පැමිණෙන්න? අපි කෙනෙඩි මහත්මයාට ආරාධනා කරනවා කෙනෙඩි දැන් මගේ පියාණන් පැමිණෙනවා මේ අවස්ථාවේදී දැන් බලමු කෙනෙඩි මහත්මයාගේ ඊළඟ තමයි ඔබ දුටුවේ වායිදාරේ ප්‍රේක්ෂකයන්ගේ අති විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන ඔහුගේ හිනාව නිමාව සංවිධායක මණ්ඩලයේ අපේ මිනිසුන් වලසතුයි තීරණය ඊහාර බලමු ඊළඟ තරගය සඳහා සහභාගී වෙන්න හැකිත් පරිණ කාර්ය බහුල තත්ත්වයක නිවෙන්නේ අපේ වුණා අපේ කාර්ය සීතයි සමුද ජයලෙක්ති මහත්මයා දැන් සැදී පැහැදිලි සිටිනවා මේ හොඳම හිනාව සඳහා ඔබ දක්ෂිණ මයිදානේ ගිය අවුරුද්දේ තම තරග කිහිපයක් ජයග්‍රහණය කරා. ඔබ විකටතුන් තරගයේ සඳහා සහභාගී වෙලා බොහොම විනෝද ආස්වාදයක් ලබා දුන්නා. මයිදානේ අද ඉදිරියේදීත් ඔබ එවන්ක් කරයි කියන යන බලාපොරොත්තුවක් අපේ හදවතේ තිබෙනවා. ඔබට ඇත්තටම ලොකු සතුටක් දෙනවා. මොකද ඔබ හිතන්නේ මේ තරගය ඇත්තටම හොඳයි කියන්නේ අනාගතයේදී අපි මේවා අපේ අනාගත පරම්පරාව මගේ ළමයිගෙන් මම මේවා බලාපොරොත්තු වෙනවා. වයසට වඩා පාසල් අවදියේ සිටිය ඔහු මම ඉන්නේ සම වෙනම ඔහු ඉස්තිරන්නේ විවාහය ඔබගේ අනාගතයට සර්ව ප්‍රකාරයේ සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබගේ හිනාවන අවස්ථාව ලබා දෙනවා. ඔබ සින්දු කියන්නේ නෑ. පොඩ ඉන්නකෝ. යම ගන්න දෙන්නකෝ. ප්‍රෙසිඩන්ට් එක දෙන්න ගන්න.
හරි ඔහුගේ හිනාව තමයි ඔබ දුන්නේ. දැන් මිනිස්සු මඩල තීරණය කරාවේ කවුරුද ජයග්‍රහණය කරන්න කියලා. ඉන්පසුව මා ආරාධනා කර සිටිනවා. එනුර පුරියා පිටිය නියෝජනය කරමින් හැමදාමත් මයිදන්නේ අපිට රසාස්වාදය දුන් කලා ශිල්පියෙක් මයිදන්නේ නිර්මාණයන් තුළ ඔහු නැතුව බැරි කලාකරුවෙක් මයිදන්නේ අද දවල් කාලය තුළ ඔහු දක්ෂ ලෙස ඉතාමත්ම ජයග්‍රාහී නර්තනයක් ඉදිරිපත් කළා මයිදන්නේ විමසිල්ලෙන් ඔහු වෙළඳ ව්‍යාපාරිකයෙක් ලෙස බොහොම නර්තනයක් ඉදිරිපත් කරපු සියලුම දෙනා විශ්වතනක ඉදිරිපත් කරා. ඇත්තටම ඔබ ඇත්තම දක්ෂයි. මම හිතන්නේ ඔබ ඉන්න තැනට ඔබට සුදුසු තැන ඔබට තවමත් ලැබිලා නැහැ. මම හිතන්නේ මේ වේදිකාවෙන් පසු අද දිනෙන් පසුව හෙට දිනේදී මේ බලන ප්‍රේක්ෂකයන් ඔබට අනිවාර්ය වශයෙන්ම සාධාරණයක් මේ මිනිසුන්ව නිෂ්ඨ කරයි කියලා විශ්වාස කරනවා. එසේන ටෙරුමාත්මයා මම හිතන්නේ ඔබ ගිය අවුරුද්දේදී මාත් සමග මේ සුන්දරත්වයේ රස විඳා. ඔබ ඇත්තටම දේවසලදී අද මේ තරගයේ සඳහා පැයගෙන මම හිතන්නේ ඔබට හදවතේ මොන හරි දෙයක් කියන්නට තියෙනවා. ඒක තද කරගෙන ඉන්න. මම ආසයි ඒ වචන ටික ඔබේ මොහොතින් දැනෙන්න. මොකද කියන්නේ නැහැ ඉතින් අපි පටන් ගමු. ඔව් කොහොම කෙටියෙන් ඔහුගේ අපි වැඩේ පටන් ගමු. රයිට් අපි ආරාධනා කරමු අපි ආදරණීය මේ කලා ශිල්පියාගේ හොඳම හිනාව ටෙරර මහත්මයාගේ හොඳම හිනාව සඳහා අවස්ථාව ලබා දෙමු. ඔබ රස විඳින්නදී මා හිතන්නේ මිනිස්සුළු මඩුල්ලේ සියලුම දෙනාගේ තුල මුවගේ සිනහව මුසුණු මොහොතක ඒ වගේ ප්‍රේක්ෂකාගාරයේ තරග නරඹන්නන් පීඩකින් සියලුම දෙනා මා හිතන්නේ විනෝදාස්වාදයේ කැඳුවා. හැබැයි කවුරුන්ද ජයග්‍රහණය කීමේද මිනිස්සුළු මඩුල්ලේ මින්පසු ආරාධනා සිදුවා සනුග මහත්මයා පැමිණෙන්නේ ඔබ අනිවාර්යයෙන්ම දක්ෂයෙක්. ඔබ ඇත්තටම දක්ෂයෙක්. අපි මට මතකයි ගිය තරගාවලියේ ඔබ කිරුළු පැලදුවා. පුතා ඇත්තටම ඔබ අනාගතය සඳහා අපිට හෙට දවසේ මේ මම්පෙත් විවර කරන්න සුන්දරත්වය මම හිතන්නේ ඒ ගෙනහැර දැක්වූ චරිතයක්. ඔබට ඇත්තටම මේ හැමදාමත් අපි දැන් මේ වගේ අවුරුදු සුමුද්‍රය උදාහරණ කරගෙන යනවා. ඔබ හැමදාම කොහේ සිටියත් මුදල් වියදම් කරගෙන සෑම වසරකම අප්‍රේල් 14 මගේ ආලින්දන පොඩින මම දන්නේ ඒ අනිවාර්යෙන්ම ආගේ ගොඩ මගේ හදවතට දැනුනේ මගේ සහෝදරයෝ දෙදෙනා මගේ අනෙක් සහෝදරයෝ මේ සහෝදරයෝ සියලුම දෙනා සමග ඔබ හැමදාමත් සෑම වසරකම අපත් සමග ඒකාලෝක වුණා. ඉතින් ඇත්තටම ඔබට දැන් මේ අවස්ථාව තුළ ඔබට දැනෙන දේ මේ ප්‍රේක්ෂකයන්ට මොනවද ඔබට කියන්නේ? අත්‍තරම සතුටුයි මේ වගේ ෆැමිලි එකකින් අවුරුදු 20ක් තියෙන එක ශනික හදලා යවුරුදු තිබ්බා ඒ වගේම ඉස්සරහට මේ විදිහම හැම අවුරුද්දෙම දියන්න කොහොමද පැටික සුපිරියටම කරන්න අපි බලමු. ඔව් එතුමන්ගේ මම හිතන්නේ ඒ පද පෙළ තුළ ඔවුන්ගේ වචන තුළ අපිට පුදුමාකාර හෘදයාංගම ශක්තියක් ලැබුණා. මම හිතන්නේ අනිවාර්ය වශයෙන්ම සනුග මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. සමවන්න සමහර අවස්ථාවලදී මොන්ගේ නම් මොකද ප්‍රේක්ෂකයන් වගේම ක්‍රීඩකින් අතිශාල ප්‍රමාණයක් මේ තරගයේ සහභාගී වෙනවා. ඒක නම් හැමදෙනීම සමවන්න මම සනුග මහත්මයාට ආරාධනා කරනවා. ඔහුගේ දක්ෂතාවය මත ඔහුගේ හිනාව මිනිස්සු මඩුල්ල සතුයි. ඔබ තමයි මේ මොන්ගේ තීරණයට සාධාරණීෂ්ඨ කරන්නේ. සනුග මහත්මයා ඔබගේ හැකියාව ඉහළින් ඉදිරිපත් කරන්න මේ ජයග්‍රහණය ඉදිරිපත් කරොත් අනිවාර්ය වශයෙන්ම මුදල් තෑගි භෝග සැදී පැහැදිලි සිනව අපේ දානපති කෙන්ඩි මහත්මයා මම හිතන්නේ මේ ජයග්‍රහණය හිමි කර ගන්නවා වගේ ජය පරාජය අප කාසද උනත් තරගයේ සඳහා සහභාගී වීමට ඉතාමත්ම ගෞරව අභිමානයෙන් යුතුව අපි ඔබට ස්තුති කරනවා. ඔබගේ අවස්ථාව
ඔහුගේ හිනාව තමයි ඔබ දන්නේ විවිධ සිනහවන් විවිධ සිනහවන් තමයි හිතුවනේ හිනා වෙන්නට පුළුවන් වේදිකාවක් උඩ පැමිණිලා මේ වගේ සුන්දර සිනහවක් ඉදිරිපත් කරන්නට මම හිතන්නේ ඔවුන්ගේ නිර්මාණ දායකත්වයේ වගේම මේ තරඟ සඳහා සහභාගී වීම පිළිබඳව ඔවුන්ට අනිවාර්ය වශයෙන්ම ඔබ ස්තුතියක් කරනවා පැකිලීමක් නැතුව සබකෝලයක් නැතුව වේදිකාවක් උඩ පැමිණිලා ඔවුන් මේ ඉදිරිපත් කරන මේ සහයෝගය පිළිබඳව අපි අනිවාර්ය වශයෙන්ම අගය කරනවා එසේනම් සහෝදර හිතවතුනි මේ මොහොතේ කුඩා දියණියක් පැමිණෙනවා කුඩා දියණියක් කුඩා පිළිවෙල වගේ නියෝජනය කරමින් මේ තරගයේ සඳහා සහභාගී වුණා. පුතා මේ වසරේදීත් ඔබ කාර්ය බහුලත්වයක් සමග පාසල් අවධියේ දරුවෙක් ඔබට මොන හරි දෙයක් මම හිතන්නේ කතා කරන්න අපේ අවස්ථාව දෙනවා. පුතාට පුළුවන් නම් පුතාට යමක් පවසන්න පුළුවන් මේ ආදරණීය ජනතාව වෙනුවෙන්. ඇත්ත ඔලේම කිව්වොත් මට මේ අවස්ථාවේදී කිව්වොත් පවත්තන්න දෙයක් නැහැ. ඔව් ඒ කියන දෙයක් නෑ. ඒක සතුට පිරී ඉදිරි ගිය මොහොතක අපි ඇයිට අවස්ථාව ලබා දෙනවා. පුතේ ඔබගේ සිනාව සුන්දර සිනාවකින් මේ වේදිකාව සිනා ගස්සන්නට ඔබට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න මම ඉරාපොට ඔව් ඒක කුඩා දියණියක් අරගේ සඳහා සහභාගී වුණා. මම හිතන්නේ සෙනරි අපි සෙනරිට ආරාධනා කරනවා. ගම්පා නියෝජනය කරමින් සෙනරි විනෝන්ගොඩ ඔබ පාසල් අවධියේ සිටින්නේ මම හිතන්නේ දක්ෂ වොලිබෝල් ක්‍රීඩිකාවක්. මම හිතන්නේ අනිවාර්ය වශයෙන්ම සමදාමත් පළාත් පාලන තරගය ඒ වගේම සමස්ත ලංකා තරග සඳහා සහභාගී වෙමින් ඇය කිරුළු පැලඳුණු දරුවෙක්. මම හිතන්නේ අනාගතයේ ශ්‍රී ලංකාවේ මම හිතන්නේ වොලිබෝල් තරගාවලින් නැතුව බැරි ක්‍රීඩිකාවක් බවට ඔබ පරිවර්තනය වෙනවා. ලෝකමානයි ඇයගේ උසිත ඇය උපරිම ප්‍රයෝජන අරගෙන ඒ සිද්ධාර්ථය ඒකලාගු ඒකාලෝක කරගෙන අපේ මේ සුන්දර සූර්ය උදානය සඳහා සහභාගී වුණා. මම හිතන්නේ ඇත්තටම පුතේ ඔබට පවසන්න දෙයක් නැහැ. ඇයට සතුට වැඩිකම නැහැ කියනවා. මට සතුට වැඩිකමට මට පවසන්න දෙයක් නැහැ. අපි ඇයටගේ සිනහවට අවස්ථාව ලබා දෙනවා. ඇයගේ සිනහව තමයි ඔබ දුන්නේ. ඇයටත් අපි වේදිකාවේ සමුදෙනවා. මේ මොහොතේ සුනිවා හසරු මහත්මයා ඔබට අනිවාර්ය වශයෙන්ම ප්‍රේක්ෂකයින් විශේෂීලී මත හසරු දේශාන් මහත්මයා ඔබ ගිය වසරේදී විකටතුන් තරගයේ සඳහා සහභාගී වෙලා දෙවනි ස්ථානයේ හෝ පළවෙනි ස්ථානයේ ලබාගත්ත මට හරියට මතක නැහැ. මම හිතන්නේ වසරක් ගෙවුනාට පස්සේ අපිට මේ මතකයන් යලි අවදි කරගෙන ඔබ මේ තරගයේ සහභාගී වෙලා දිනවා. ප්‍රේක්ෂකයින් විශේෂීලීමක් තමයි ඔබ මොකද හිතන්නේ මේ වගේ සූර්ය ගානයක් නිර්මාණය කරලා මේ සුන්දරත්වය සියලුම දෙනාට දැක බලා ගන්නට රස විඳින්නට අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබට දැනෙන හැඟීම ඔබේ සහෝදරයෝ ඔබගේ යාළුවෝ ඔබගේ අම්මා තාත්තා සියලුම දෙනා ඉස්සරහා ඔබට මොනවා හරි දෙයක් හදවතට දැනෙන දෙයක් කෙටියෙන් හරි කතා කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි වටින්නේ. ඔය අතර මේක ගොඩක් ලොකු දෙයක්. ලොකු දෙයක් කියන්නේ ඊළඟ පාර හැම පාරකම මේ වගේ අවුරුදු ඉස්සර තියන්න ලැබෙන්න කියලා තමයි කියන්නේ. ඔය අතරම ලබන වසරේදී අපි මේ වගේ සුන්දරත්වයෙන් මේ අඩුපාඩු මකාගෙන ඊළඟ වසරේදී මේට වඩා ඊ අවුරුද්දට වඩා දියුණු වසරක් මේ අවුරුද්ද ඊළඟටත් වඩා දියුණු ලෙස අපි කරගෙන යන වගේ තමයි ඕපාසන්නේ. ඔබට අවස්ථාව ලබා දෙනවා හොඳම හිනාව සඳහා ඔබේ අවස්ථාව. ඔව් හසරු ටෙෂාන් කෙරණි ඔහුගේ හිනාවට සමගින් මින්පසුව සුජීව මහත්මිය තාමත් තරගයේ සඳහා සහභාගී වුණේ නැහැ. මම හිතන්නේ අපේ ප්‍රසිද්ධ ගායිකාව කෙරණි මහත්මයාගේ ආදරණීය සිනේමන්තිය ආදරණීය බිරිඳ මම හිතන්නේ ඔබට මේ මොහොතේ මොනවා හරි දෙයක් මම හිතන්නේ අනුවගේ මොනවා හරි දෙයක් තිබෙන බවක් මම දැකගන්නේ. ඇත්තටම මම ආසයි ඔබෙන් මොනවා හරි දෙයක් මේ ප්‍රේක්ෂක වෙනුවෙන් ඔබ දඩුමඩු වෙනවා. ඇත්ත
ඇත්තටම මේ කියන්න තියෙන්නේ ඔයා වෙතෙන්ට එන්න මගේ මහත්තයාට වඩිනා මේ දැන් ඒ මොකද ඒ සම්මිය මෙතන මේ වේදිකාව ඉන්නවලු ඔය ගැටි මාත්මා කමිට ඒක තමයි සුවිශේෂී අවස්ථාව ඒ ජයග්‍රහණය ඔබ ඒක කියන්නේ ඔබ විවිධකේ කියසද යන බව අපිට හිතා ගන්න බෑ අයගේ හිනාව මං හැමදාම දැක්කේ ගැටි මාත්මා මදකට රැඳෙන්න පාවලා දෙන්නේ වෙනස් මූණවලකින් තමගේ සැමියා වේදිකාවේ සිටියොත් තමයි මට hina වෙන්න පුළුවන්. මම හිතන්නේ ඇයට සැමියා විකටෙක් ලෙස පෙන්නවත් නැහැ. ඒක උහුණා මගේ ඕන මම හැමදාම සිනහව. මම හිතන්නේ මේ මොහොතේ ඉක්මසුව ආරාධනා කර සිටිනවා අපේ අපේ දානපති කෙනඩි මහත්මයාට ආරාධනා කරනවා. ඔබ ඇත්තටම මොහොතක විකටෙක් මොහොතක දුෂ්චරිතයක් මොහොතක සුන්දරත්වයෙන් පිරිපුන් සුන්දර මිනිසෙක් මම හිතන්නේ ඔබගේ ඒ වෙනස් පීතිකාව සමග පිටින් පිට ඔබ වෙනස් වල ජවනිකාව ලබා දෙනවා මම හිතන්නේ අනේ ජවනිකාත් එක්ක අපි ආසයි ප්‍රේක්ෂකයන් ඉල්ලනවා කෙරටි මහත්මයාට අවස්ථාවක් දෙන්න කෙරටි මහත්මයාගේ හිනාවත් මේ වීඩියෝ සඳහා අන්තර්ගත යුතුයි යන වග එන්නවා අපි ආසයි ගෙන් මහත්මයා දැන් මේ ප්‍රධාන වේදිකාව අසන්න ඔබට මොකක්ද හිතෙන්නේ ගෙන් මහත්මයා මේ අඬන්න නැතුව hina වෙන්න යන්නේ අයියේ දෙන්න ආසයි අම්මෝ මොකද උනේ යෝ බෑ hina වෙන්න බෑ දගාපත්නා හිනාවෙන් දගාපත්නා ඔහු හඬා වැඩමින් හිනා වුණා මට හිනාවෙන්න බෑ කියලා. අපි විනිශ්චය මණ්ඩලය සමග කොහොම රසස්වාදයේ විවිධ රසස්වාදයක් අපි ඔහුට ලබා දුන්නා. සෑම කීයකින්ම මේ වේදිකාවට පැමිණ සෑම කීයකින්ම එකිනෙකට වෙනස්. ඒ උන්ගේ හදවතින් එන ඒ දක්ෂතාවය තමයි අපි දකින්නේ. එකිනෙකට වෙනස්. සෑම කෙනෙක්ගේ අදහස් තිබුණ මේ සියල්ල සමග අපි විනිසුරු මණ්ඩල මම හිතන්නේ අතරමං වුණු අවස්ථාවක් තමයි. මොකද එකිනෙකට එක්කෙනෙක් දක්ෂයි. මේ දක්ෂතාවයේ උපරිමයෙන්ම දැකපු මොහොතක් තමයි. මම හිතන්නේ කලාකරුවන් ඒ වගේම සෑහෙන පිරිසක් දැන් මේ ප්‍රධාන වේදිකාව සංගීත මණ්ඩපය සංගීත වේදිකාව ආරම්භණය කරන්න සදී පැහැදිලි සිටින මේ මොහොතේ මින්පසුව විකටගු තරගය සඳහා සහභාගී වන ක්‍රීඩකීන්ට විකටගු තරගය සඳහා සහභාගී වන්නට ඔවුන්ට අවස්ථාව ලබා දෙන ඉන්පසුව අපි විකටගු තරගය සඳහා තමයි අපි අවකාශ ලබා දී තිබෙන්නේ. මහත්මයා අපි කියන්නේ මහත්මයා විකටගු තරගය ඉන්පසුව විකටගු තරගය සඳහා දැන් අපේ ක්‍රීඩකීන්ට අවස්ථාව ලබා දෙනවා. මම හිතන්නේ හසුරු මහත්මයා මේ සියලුම දෙනාට විකටගු තරගය සඳහා සහභාගී වන ක්‍රීඩකයන් හැකි ඉක්මනින් ඔබ මේ ස්ථානයේ සමුගෙන විකටගු තරගය සඳහා සූදානම් වන ලෙස සංවිධායක මණ්ඩලයේ ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අවසාන තරගය තමයි මේ විකටගු තරගය.
ප්‍රතිඵල සඳහා අපි නියෝජනය කරන මේ මොහොතේ ප්‍රතිඵල දායකත්වය සඳහා අපි ආරාධනා කරන මේ කෙරළි මහත්මයා මේ ප්‍රතිඵල සඳහා ඔබ පොඩි විනිශ්චයක් දෙන්න. සියලුම දෙනා එක වගේම තරගකාරී දක්ෂ සියලුම දෙනාව ඉදිරිපත් කරා. අපි මේ මොහොතේ සාකච්ඡා කරලා ජයග්‍රාහකයා විදියට තෝරගන්න තීරණය කරා මේ ඩංකන් කෙරළි මහත්මයා. එතුමාට ආරාධනා කරනවා මේ ත්‍යාගය ලබා ගන්න පැමිණෙන්න. තාත්තා එන්න. අම්මා. කොයි ඉතුවාවේ? ඉතුවාවේ. නැති වෙනකොට ඔක්කොම හොයාගන්න පුළුවන්. අවඩියෙන් මට කල්ලි මේරෙන්නේ සීයත් මෙතන ඉඳලා තෑගි ගන්න පිටරොදු තරගය සඳහා සහභාගී වන ක්‍රීඩකයන් සියලුම දෙනා සූදානම් වන අවධියේදී මවුන්ට උන්ට පවසා සිටිමින් මින්පසු මීට පෙර තරගයක් පැවැත්වුණා. හොඳම විකට් හොඳම හිනාවට හිමි තාගය ලබා දීම සඳහා ඉදිරි අනාගතයේ අපේ තෙරිංගල මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරමින් අපේ ගුරු බවතෙක් පැමිණ සිටිනා මායන්නේ අපිට හැමදාමත් ආදරණය කරමු. ඒ ආදරණීය මගේ සහෝදරයා අද තෙරිංගල මධ්‍ය මහා විද්‍යාලය නියෝජනය කරනවා. මම හිතන්නේ ඒක අපිට හදවතට පුදුමාකාර සතුටක් පුදුමාකාර සන්තෝෂයක්. මගේ සහෝදරේ යම් තැනක සිටීද එය මට ලොකු ශක්තියක්. අන්න ඒ නිසා තමයි ඔවුන්ට මේ ප්‍රධාන වේදිකාව විවර කර දුන්නේ. මම හිතන්නේ අන්නේ ශක්තියත් සමග ඔවුන්ගේ කාර්ය බහුලත්වයත් සමග ඔවුන් අපව සොයාගෙන අපේ ආරාධනය පිළිගෙන ඔවුන් මෙතෙන් පැමිණලා දුන්නා. ඔහුගේ සහෝදරයාගේ ඉදිරි අනාගත දේශපාලන කාර්යය තියෙද්දී ඔවුන් දෙපළම මේ ස්ථානීය සම්ප්‍රාප්තිය පිළිබඳව මම ප්‍රේක්ෂකයන්ගේ සුළු මොහොතකට ඔබගේ අත්පුරුෂනාදය මේ දෙපළ ලබා දෙන සියලුම ඉන්නවා. ප්‍රේක්ෂකයන්ගේ අත්පුරුෂනාදය මැද එරික් මහත්මයා දැන් ඔබට තමයි මේ කාර්යභාරය සඳහා ලොකු නියෝජනයක් දෙන්න තිබෙන්නේ. දැන් කෙරළි මහත්මයාගෙන් අපේ ත්‍යාගය සඳහා රුපියල් 500ක මුදල් ත්‍යාගයක් ලැබිලා තිබෙනවා. දැන් හොඳම හිනාව දැන් ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් මේ තරගය සඳහා සහභාගී වුණා. ඒතකොට උන්ට එක උන්ගේ විවිධ ක්‍රමවලින් උන් අපිව හිලස්සුවා. ඒක ඔබතුමන්ලාගේ හදවතට දැනුණු ප්‍රේක්ෂකින්ට දැනුණු සාධාරණ තීරණයක් අපි බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ ඔබ බුද්ධිමත් පුද්ගලයෙක් ලෙස මෙය සාධාරණ තීරණයක් ඔබ දෙපළ කතා කරලා ඔබ දෙපළගේ තීරණය තමයි තීරණය. එසේ නම් සෞද හිතෝදුනි මේ තීරණය බොහොම සාධාරණ තීරණයක්. පාඩ ભેද, පක්ෂ ભેද, වාද ભેද සියල්ල අමතක කරමින් බොහොම සාධාරණත්වයෙන් යුතුව තමයි මේ ක්‍රීඩකයන් මේ විසුරු මඩුල්ල හැමදාම තරග තීරණයකින් ලෙස යොදවන්නේ. මීට වසර ගණනාවක සිටම ඔවුන් අප්‍රස්ත පුරවර නියෝජනය කරමින් තරග තීරණයකින් ලෙස මොවුන් සහභාගී වෙනවා. ඒ නිසා මොහොතකටවත් හිතේ කල්මක් තබා ගන්න එපා. මොවුන් පරිපූර්ණ පුද්ගලයන් දෙපළක් තමයි අපි ආරාධනා කරන්නේ. ඉතින් එහෙනම් සෞද හිතෝනේ කෙරෙන්නේ එරික් මහත්මයා ඔබට තමයි දැන් මේ තීරණය දෙන්නට සිදු වෙන්නේ. අපි ආරාධනා කරනවා අපේ ආදරණීය සම්භාවනීය අමුත්තා කෙරෙන්නේ මහත්මයාට හොඳම හිනාවට හිමි තාගමුද ලබා දීම සමගම ඒ ජාග්‍රහකයා මේ වේදිකාවට ආරාධනය කරන්නට එරික් මහත්මයාට ගෞරව මානෙන් යුතුව මා ආරාධනා කරනවා. එරික් මහත්මයා ඔබටයි මේ වේදිකාවේ මෙම ජාග්‍රහකයා ආමන්ත්‍රණය කර ඔහුට තාග ලබා දීම සඳහා අවස්ථාව. ස්තුතියි. ඇත්තටම මේ හැමෝම දක්ෂයි. මේ විවිධ දක්ෂතා තිබුණ හැමෝගෙම මේ සිනාවි වුණත් මේ එක දක්ෂතා තිබුණ හැමෝගෙම ඒ අතරින් අපි මං හිතන්නේ කතා කරලා මමයි මේ මල්ලි තෝරගත්තේ. මේ අපේ මේ ඩංකන් කෙන්ඩි මහත්මයා තමයි අපි තෝරගත්තේ. ඒක
ඒක විශේෂ හේතුවක් තව තියෙනවා මෙතුමාගේ වයසත් එක්ක මෙතුමාගේ ඒ හැකියාව. තාම මම හිතන්නේ හීන වෙලා නැහැ. බොහොම දක්ෂතාවය පරිපූර්ණ පිරිපුන් චරිතයක් තාම අපිත් එක්ක උරෙන් උර ගැටිලා හැමදාම එකට ඉන්න අපේ බොහොම ආදරණීය චරිතයක්. ඉතින් ඒක නිසා ඒ මහත්මයාට අපි මේ අවස්ථාවේදී ගෞරවනීය ආදරය කරනවා කැඳුම් ලබා ගන්නවා. ඔව් මේ වගේ හොඳම හිනාවල හිමි තාග මුදල ප්‍රථම ස්ථානය ලබා දෙන්නේ ඩන්කන් කෙනඩි ඔබතුමාට ආරාධනා කරනවා. ඔබතුමා තමයි මේ තරමේ හොඳම හිනාවල හිමි සම්මානය රුපියල් 500 මුදල් දායකයක් මේ මොහොතේ අපේ අප්‍රස රාජ්‍ය සභා නියෝජනය කරමින් පොඩි මහත්මයාගේ අතින් මුදල් දායක ලබා දෙන්නේ හොඳම හිනාවල හිමි ජයග්‍රහණය මම ජයග්‍රහණය කරනවා දෙනවා මම හිතන්නේ ඔබ මේ අවස්ථාවේ නිර්වින්දන නිර්වන්දිත සිද්ධ නිසා ඔබ හිතා ගන්නවත් බෑ මම හිතන්නේ මොකක්ද මේ කියන එක ඔබතුමාට හෙට ඔබ මේ වීඩියෝ දර්ශන දකින විට තමයි ඔහුට මතක් වෙන්නේ මම තමයි ජයග්‍රහණය මොකද ඔහු දැන් ඉන්නේ හිනාවුනේ මම දන්නේ නැහැ. අසාධාරණ තීරණයක් විශ්වවන්ත මයාගේ වල අපිට හිනාවේ අපි හිනාවේ නේද? මේක තරිකන අසාධාරණ විශ්වවන්ත මේ ජනාධිපතිලා මේ වලල්ලා එහෙම අපිට අපි හිනාවේ නැද්ද? මේක තරිකන මට මේ හරියන්නේ අපි මේ සාධාරණව අපි තරගෙ ඉදිරිපත් උනේ අපිට සපෝට් කරන්න කවුරුත් හිටියේ නැහැ. හැබැයි මේක මේ ජනාධිපති විශ්වවන්ත මේ අවුරුද්දේ ඇත්තටම නිඳිතයි. මේ වගේ දේවල් වෙන්න බෑ මේ ඉදිරියට මම මේ අයින් වෙනවා. මයිදානේ ප්‍රේක්ෂකයන් ඔබට හෙන්නට ඇති මේක මේ දේශපාලන විවෘතිභාවය නියෝජනය කරන තරගයක්. මොකද මොවුන් එක්සත් ජාතික පක්ෂයේ ඔවුන් පොහොට්ටුව ජනතා විමුක්ති නියෝජනය කරන දැවැන්තේ ඔහු රාජ්‍ය සභාව කරනවා. ඉතින් මම හිතන්නේ දේශපාලන ව්‍යායාමයත් සමග ඔහු මේ විවිධ විකෘති භාවිතා කරන්න නැති. ඒ හින්දා මේ මම හිතන්නේ ප්‍රේක්ෂකයින්ගේ කිසිම විවිධත්වයක් නැහැ. මොකද ඔහු මේ වේදිකාවට බීමකින් හැසිරුණු පුද්ගලයෙක්. ඒක අපි අවස්ථාවේදී කොහොම සතුටින් ගන්නවා. ඒක කඩාකප්පල්කාරී රජ කාලෙත් හිටියා. ඉතින් ඒ වගේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු වෙනවා. ඒක ඊට වඩාම අපි මම කියන්නේ මේක හාස්‍යයක්, අමුතු හාස්‍ය රසයක් මේ වේදිකාවට ගෙනෙන්නට තමයි අපි ඔහුට පැවසුවේ. මේක රසයක්, මේක අමුතු වේදිකාවක්. අන්න ඒ නිසා තමයි අපි ඔහුට එවැනි වදනක් ලබා දීලා මම හිතන්නේ ඔබට මේක වෙනසක් ඇති කරන්නට අවස්ථාව ලබා දුන්නා. විශේෂ ඉල්ලීමක් තිබෙනවා. සහෝදර හිතවතුනි අප වේදිකාවේ ඉදිරිපස සිටින චන්ද්‍ර මහත්මයා, අසුර මහත්මයා, ඒ වගේම ටෙරෝ මහත්මයා මේ සියලු දෙනාට විශේෂ ඉල්ලීමක් තිබෙනවා වේදිකාවට පැමිණ ලෙස. සමනුණු අමුත්තා තේරීම සඳහා තරගය සඳහා සැකුණු අමුත්තා තරගය තේරීම සඳහා මම හිතන්නේ අපේ අනාගත ප්‍රාදේශ සභාව අපරස ප්‍රාදේශ සභාව නියෝජනය කරමින් ප්‍රාදේශ සභාවේ සභාපති නගරාධිපති ධූරයට තරග වදින අපේ කෙනෙක් මහත්මයා ඔහුගේ නිර්මාණ දායකත්වයෙන් යුතුව ඔහු පවසා සිටිනවා සැඟවුණු අමුත්තාට හිමි තාගය අනිවාර්ය වශයෙන්ම මේ තරගයේ සහභාගී කරන හැටියට ඉස්සරහට කවුරුද හිතවතුනි මොකක්ද මන් දන්නේ